ඔයාලා හැමෝම මේ වීඩියෝ එක හොඳට බලන්න. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වෙන්නේ පිටකොටුවේ වගේ තමයි. ඉතින් තද නගරසන්න වගේ තැන්වල මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මෙතන වෙන්නේ හොඳ ඩෙනිමක් වගේ දෙයක් කස්ටමර්ට පේනවා මේක හොඳයි. මේක ගන්න මේක ලාභයට දෙනවා කියලා. ඉතින් ඊට පස්සේ එයා දැනගන්නවා මේක මෙයාට විකුණ ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක දැනගත්තට පස්සේ මෙතනම ඉඩහා පැත්තේ එයාගේ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. ඉතින් මෙයා ගාවත් මේ වගේම කළු බෑග් එකක් තියාගෙන තමයි මෙයා ඉන්නේ. මේ වෙලාවේදී කස්ටමර් මේක ගන්න කැමති වුණොත් අර එතන එහා පැත්තේ ඉන්න කෙනා ඇවිල්ලා අර බෑග් එක දෙන්න හදනකොට මේ කියන්නේ ඩෙනිම දාපු බෑග් එක දෙන්න හදනකොටම එකක් දෙන්නේ හොදට ඔතලා පාර්සල් සීලන වගේ තමයි දෙන්නේ. ඉතින් දෙන්න හදනකොටම එහා පැත්තේ ඉන්න කෙනා ඇවිල්ලා එයාගේ අතේ තියෙන බෑග් එක අරගෙන මාරු කරගන්නවා. ඉතින් එතකොට ඒ බෑග් එක ඇතුලේ තියෙන්නේ අර විකුණපු ඇඳුම නෙමෙයි වෙන ඇඳුමක්. කියන්නේ ඉරිච්ච ඇඳුම් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක දකින්නවා එතන CCTV කැමරාවක බලන් ඉන්න කෙනෙක් මේක දැකලා මේ පුද්ගලයාට කියනවා ඔය බෑග් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න කියලා. ඒක තමයි මෙයා දැනගන්නේ මේ බෑග් එකේ තියෙන්නේ එහා විකුණපු එක නෙමෙයි වෙන ඉරිච්ච ඇඳුමක් කියලා. ඉතින් ඔබත් මේ වගේ දේවල් වලට රැවටෙන්න පුළුවන්. ඉතින් මේක සමාජ දැනුවත් කිරීමක්. එනිසා මේ ගැන අවධානයෙන් ඉන්න. මේ වගේ දේවල් ඇත්තටම ඉදිරියේ දැන් නැතත් ලංකාවේ ඉදිරිය වගේ වෙන්න පුළුවන්. ඉතින් එනිසා ඔබත් මේ ගැන